Hello guys, welcome back to Sonali Hansani YouTube channel. Today I am sharing with you birthday vlog. අද මාර්තු 20 ඉතින් අද අපේ තාත්තගේ birthday එක. ඉතින් අපි අපේ තාත්තගේ birthday එක අද චූටියට celebrate කරන්න තමයි හදන්නේ. ඔත මොඩල් සහන් ඔක තමයි ප්‍රශ්නේ. දැන් මේ කල්ද ගන්න. ඇත්තටම ළමයි මේ බර්ත්ඩේ කාඩ්ස් ටික එල්ල ගන්නවත් මම උස නැහැ. ඉතින් මං ස්ටූල් එකක් තියලා තමයි ඔය බර්ත්ඩේ කාඩ්ස් ටිකත් එල්ලුවේ. අපේ මල්ලි ඒක තමයි ඔය මාව ජෝක් එකකට අරගෙන තියෙන්නේ. ඉතින් අද අපේ ගෙදර තියෙන චූටි ෆැමිලි පාටි එකක්. ඉතින් අද ඒකට එන්නේ අපේ ෆැමිලි එකේ කට්ටියයි තාත්තගේ පැත්තෙන් නෑදෑ වෙන කීපම දෙනෙකුයි විතරයි. පේනව නේද ඉතින් තියෙන සද්දේ. මම බොහොම අමාරුවෙන් තමයි මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ. මට බෑග්ග්‍රවුන්ඩ් එකේ සද්දේ ඔයාලට අහන්න තියන්න බෑ. මොකද පුදුම සද්දයක් තමයි තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් බර්ත්ඩේ එකක් ලොකුවට සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා කේක් එකක් කපලා ඒ විදිහට තමයි අපි බර්ත්ඩේ එකක් සෙලිබ්‍රේට් කරන්නේ. මේ තියෙන්නේ ඉතින් මගේ ඩෙකරේෂන් වල ෆයිනල් ලුක් එක. ඉතින් අපිට හිතුණා මේ පාර තාත්තගේ බර්ත්ඩේ එක ටිකක් ස්පෙෂල් විදිහට සෙලිබ්‍රේට් කරන්න ඕනි කියලා. ඉතින් අපි හිතපු විදිහටම අපි ඒ දේ කළා. අපේ තාත්තා මේ පාටි එක ගැන කිසිම දෙයක් දැනන් ඉඳී නැහැ. එයත් හවස තමා දැනගත්තේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඉතින් එයත් එදා දවසේ ගොඩාක් සතුටු වුණා අපි එයාට දීපු බර්ත්ඩේ ට්‍රීට් එකට. දැන් ඉතින් කේක් කපලා හැමෝටම කේක් කවන ටයිම් එක. එතනින් එහාට මට බෑග්ග්‍රවුන්ඩ් වොයිස් තියන්න අමාරුයි ළමයි. මොකද කට්ටිය කෑ ගහනවා. ඊට වඩා අපේ අම්මා කෑ ගහනවා අර කට්ටියට කේක් කන්න යන්න කියලා. ඉතින් ඒ නිසා මට බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එතන යට තියන්න බෑ. ඒ නිසා ඉතින් ඔයාලා මගේ මිහිරි කටහඬ දැන් ඉඳන් අහන්න. දැන් ඉතින් හැමෝටම අපි කේක් කැව්වා. අපි නෙවෙයි තාත්තා හැමෝටම කේක් කැව්වා. මම ඉතින් ඒ වීඩියෝස් නම් චුට්ටක් ස්පීඩ් දැම්මා. ඊට පස්සේ අපි රැට කාලා ඩාන්ස් කළා සින්දු කියලා එහෙම නිදාගන්නකොට රෑ 12ට විතර ඇති. ඉතින් මට ඒ වගේ නම් වීඩියෝස් ගන්න උනේ නැහැ. මොකද මගේ ෆෝන් එක කනෙක්ට් කරලා තමයි සින්දු දාලා තිබ්බේ. අනිත් එක මට වීඩියෝස් ගන්න අමතක වුණා. මාත් ඉතින් පාටි එක චුට්ටක් එන්ජොයි කළානේ. මට ඒ නිසා ඉතින් වීඩියෝස් ගන්න අමතක වුණා. මේ තියෙන ඉතින් එදා රෑ අපි හදපු කෑම. මේ වෙද්දි ඔක්කොම කට්ටිය කාලා ඉවරයි. මට අන්තිමට තමයි වීඩියෝ එක ගන්න මතක් වුණේ. අද සෙනසුරාදා අද මාර්තු 21. ඉතින් ඊයේ අපි නිදාගන්නකොට 12ට විතර ඇති. ඒත් ඉතින් මට අද උදේම නැගිටින්න වුණා. මොකද අද මට ක්ලාස්. ඉතින් දැන් වෙලාව 6යි කාලයි. මම ඉතින් අමාරුවෙන් S2 කරලා නැගිට්ටා ක්ලාස් යන්න ඕනි නිසා. ක්ලාස් යද්දී ක්ලාස් එකේදී මුකුත් වීඩියෝස් ගත්තේ නෑ. මොකද මම නිදිමත ගතිය නිසා. දැන් ඉතින් මම ක්ලාස් ඉවරලා ගෙදර එන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට ඊයේ දවසේ වීඩියෝස් කීපයයිනේ ගන්න උනේ. ඒ නිසා මම හිතුවා අද දවසක් බ්ලොග් එකට ඇඩ් කළාම බ්ලොග් එක එන්ඩ් කරනවා කියලා.
මේ ඉන්න ඉතින් මගේ හැම මෝඩ වැඩකටම උදව් කරන මගේ හොඳම යාළුවෙක්. ඉතින් මෙයා වෙන ඔයාලා කලින් මගේ වීඩියෝස් වල දැකලා ඇති. අපි දෙන්න විතරක් ඉන්න වීඩියෝ එකකුත් මගේ channel එකේ තියෙනවා. ඔයාලා මේ vlog එක බලන අලුත් කෙනෙක් නම් කියන්න යන වචනේ මේ ළමයි මට කියවෙන්නේ. මේ vlog එක බලන අලුත් කෙනෙක් නම් ගිහිල්ලා ඒ vlog එකත් බලන්න. මං ගෙදර චූටි ළමයින්ට ක්ලාස් එකක් කරනවා. ඉතින් ඒ ක්ලාස් එක තමයි ඔයාලා කලින් දැක්කේ. දැන් ඉතින් රැයට කන්න තමයි හදන්නේ. ඔයාලා එහෙම අද දවසත් ඉතින් ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලට මේ vlog එක ගැන මොකද හිතුනේ කියලා කමෙන්ට් එකකට දාන්න යන්න. බයි.